travel lovers හැමෝම අපි අද එක්ක යනවා යාපනයට. යාපනයේ කිව්වට වීඩියෝ එක දකිද්දී ඔයාලට දැනෙන්නේ නුවරඑළිය වගේ ෆීලිං එකක් නේද? පාන්දර මීදුම බාලා සීතල පරිසරයක ඉන්නවා වගේ තමයි දැනෙන්නේ. අපි මේ ඉන්නේ මාන්කුලම් වල. ශ්‍රී සුගත විහාරයේ මාන්කුලම්. ඉතින් මෙතන තමයි අපේ මාන් කරලා මොස්තාව. ඉතින් කෑම කාලා ඒ ටික කරලා දැන් මේ යන්න හදන්නේ. ඉස්සරහට අපි හම්බ වෙනවා කොකාවිල්. යාපනයට යන්න ගමන තමයි ආරම්භ කරන්න හදන්නේ. ඉතින් අපි උදේ දැන් 8ට විතර ඇති. අපි ආවේ රෑ මම හිතන්නේ 10 අමාර 11 විතර වගේ වෙද්දි තමයි පිටත් උනේ. එහෙනම් පිටත් වෙලා තමයි මේ 6 අමාර 7 විතර වගේ වෙද්දි මේ මාන්කුලම වලට ආවේ. ඉතින් අපි යනවා ඉස්සරහට. හම්බු ඉස්සරහට. අතරම මිහිරේ මේ විහාරයේ ඉදිකිරීම වෙලා තියෙන ගොඩක් දුරට හමුදාවේ මූලිකත්වයෙන් කියලා තමයි සමරු පළක එහෙම දැක්කම හිතෙන්නේ. අපි යනකොට හාමුදුරන් වැඩ හිටියේ නැහැ. ඒක බලා ගන්න අංකල් කෙනෙක් තමයි හිටියේ. එයා තමයි අපිට වොෂ් දාන්න, කෑම පිළියෙල කරගන්න, අවශ්‍ය කටයුතු ලෑස්ති කරගන්න උදව් කරේ. ඉතින් ඔයාලා යාපනයේ සංචාරය කරනවා නම් මෙතෙන්ට ඇවිල්ලා ඔයාලගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගෙන ෆ්‍රෙෂ් වෙලා යන්න පුළුවන්කම තියෙනවා. මේ පළාත්වල දායකයෝ කොච්චර දායකත්වයක් දක්වනවද කියලා දන්නේ නැහැ පන්සල් වලට. මොකද මං හිතන්නේ බෞද්ධ ජනගහනය ගොඩක් අඩු ඇති. ඒ හින්දා ඉතින් ඔයාලට පුළුවන් පන්සලේ නඩත්තු කටයුතු වලට යම් ආධාරයකුත් කරන්න. ඉතින් මේ අපි පහු කරන්නේ කොකාවිල්. හැබැයි අපි සම්ප්‍රේෂණ කුරුණ බලන්න නම් යන්නේ නැහැ. අපි කෙලින්ම යන්නේ අලිමංකඩට. අලිමංකඩ කියද්දී නතක් කරන නමක් තමයි හසලක ගාමිණී කියන්නේ. ඉතින් හසලක ගාමිණී රණවිරුවා පුපුරන ද්‍රව්‍ය පුරවගත්ත බුල්ඩෝසරයකට නැගලා ඒ බුල්ඩෝසරේ පුපුරවා හැරියා කියලා කතාවක් අපි අහලා තියෙනවා. ඉතින් මේ සිද්ධිය වෙන්නේ 1991 වර්ෂයේ. ඉතින් මේ කතාව අපි අහලා තිබ්බට ඇත්තටම මට මේක දකිද්දි තමා ඒ ක්‍රියාවේ බරපතලකම කොච්චරද කියලා තේරෙන්නේ. බුල්ඩෝසරේ දැක්කට පස්සේ තේරෙනවා ඝනකම් යකඩ තට්ටුවකින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. කිසිම බුලට් එකකට මේක පසාරු කරගෙන යන්න බැරි වෙන්නේ. ඉතින් ඒ වගේම මේක දැකපුවම කොහොමද මේකට නැගගත්තේ? නැගලා මේ විදිහට බෝම්බයක් ඇතුළට දාන්න පුළුවන් එඩිතරකමක් කොහොමද ආවේ කියලා හිතා ගන්නවත් බෑ. ඉතින් යාපනයේ යන කෙනෙක් නම් අනිවාර්යෙන් බලන්න ඕන තරක් තමයි මේ අලිමංකඩ හසලක ගාමිණී ස්මාරකය. ඉතින් යෝජිත කියන්න ඕන දෙයක් තමයි අපි මේ යන්නේ ෆැමිලි ට්‍රිප් එකක් නම් නෙමෙයි. මේ ගෲප් ට්‍රිප් එකක්. සනස සමිතිය විසින් සංවිධානය කරපු වාර්ෂික චාරිකාවක් තමයි යොජ්ජන් ෆැමිලි අපිට සම්බන්ධ වුණේ. ඉතින් සනස සභාපතිතුමා ඇතුළු සියලු නිලධාරී මණ්ඩලය හා සමාජිකාන්ට ස්තුතිවන්ත වෙන්නත් ඕනේ. මේ චාරිකාව සාර්ථක කරගන්න වගේම සංවිධාන කටයුතු සම්බන්ධයෙන් දක්වපු සහයෝගයට.
බංකඩ ලුණුලේවාය පහු කරගෙන ඇතුල් වෙන්නේ යාපනයේ අත්අත්දීපයට. ඊළඟට අපි බලන්න යන්නේ නීලවරේ පතුල නැති ලිඳ. පතුල නැති ලිඳ කියලා කිව්වට නාවික හමුදා කිමුදුම්කරුවන් සහ රොබෝ යන්ත්‍ර යොදාගෙන කරපු ගවේෂණයකින් හොයාගෙන තියෙනවා මීටර් 52.5කදී ස්වභාවික පතුලක් තියෙනවා කියලා. ඉතින් ඒ වගේම මීටර් 18.3ක් විතර ගැඹුරට යනකම් මේකේ තියෙන ජලය බීමට සුදුසුයි. එතනින් එහාට ගැඹුරට යද්දී ටික ටික මේකේ ලුණු සාන්ද්‍රණය වැඩි වෙනවා. පතුලටම යද්දී අධික ලුණු සාන්ද්‍රණය සහිත ජලය තමයි අපිට හම්බ වෙන්නේ කියලාත් මේ ගවේෂණ කණ්ඩායම හොයාගෙන තියෙනවා. ඒ වගේම මේ ලිඳ ඇතුලේ කරත්ත 3ක කොටස් තියෙනවා කියලාත් හොයාගෙන තියෙනවා. ඒ වගේම මේක ඇතුලේ දෝනාවන් කිහිපයක් තියෙනවා කියලාත් හොයාගෙන තියෙනවා. ඒ වගේම කීරමලේ පොකුණට දෝනාවක් මගින් ජලය ගෙන යන බවත් විශ්වාස කරන්න පුළුවන් කියලා මේ ලිඳ ගැන විස්තර සඳහන් පුවරුක සඳහන් වෙලා තියෙනවා. ඔන්න ඉතින් පතුල නැති ලිඳ බලලා එන අතරතුරේදී සෙසා නම් සෝයා අයිස්ක්‍රීම් මේක රස බැලුවා. අපි නම් රියෝ අයිස්ක්‍රීම් කන්න බලාගෙන තමයි ඉන්නේ. ඊළඟට අපි ගියේ පොයින්ට් පෙඩ්‍රෝ වලට. ඉතින් පොයින්ට් පෙඩ්‍රෝ කියන්නේ ලංකා සිටීමේ බැලුවොත් ඉහළින්ම තියෙන ස්ථානය. ඒ කියන්නේ දැන් අපි ඇවිදින් ඉන්නේ ලංකා සිටීමේ ඉහළම කොනට. ඉතින් මේ වෙරළේ ගොඩාක් තියෙන කොරල්. ඇවිදින්න ටිකක් අමාරුයි. අනික් වෙරළවල වගේ වැලි සහිත වෙරළක් නෙමේ මේකේ තියෙන්නේ. ඒ වගේම මේකේ දීවර කටයුතු සඳහා යොදා ගන්න වරායක් කියලා බැලුවම පේනවා. මොකද ගොඩක් බෝට්ටු හැම නවත්තලා තියෙනවා මේ ස්ථානේ. ලිස්සයි ඇති ඔය ඊළඟට අපි ගියේ දඹකොළ පටුනට. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවක් වැඩම කරවද්දී දේවනම්පියතිස්ස රජතුමා කරවටක් මුහුදේ බැහැලා ශ්‍රී මහා බෝධින් වහන්සේ පිළි අරගෙන වැඩම වගෙන ආපු ස්ථානය තමයි මේ.
පන්සල වැඳ පුතා ගත්තට පස්සේ දවල් ආහාරය ගත්තේ මෙතනදිමයි. ඊට පස්සේ අපි ගියේ කීරමලේ පොකුණු දෙක බලන්න. ඉතින් මෙතන පිරිමි සහ කාන්තාවන් සඳහා වෙන වෙනම පොකුණු දෙකක් තියෙනවා. කාන්තාවන් සඳහා තිබෙන පොකුණට ඇතුල් වෙන්න අවසර තියෙන්නේ කාන්තාවන්ට විතරයි. ඊට පස්සේ අපි ගියේ කදුරුගොඩ විහාරයට. කදුරුගොඩ විහාරය කියන්නේ ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක්. ඉතින් මේ ස්ථානයේ වැදගත් සිදුවීම් කීපයක්ම වෙලා තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ අතරින් බුදුන් වහන්සේ චූලෝදර මහෝදර රජවරුන්ගේ ගැටුම සංසිඳුවා මේ ස්ථානයේ විවේකසුවෙන් වැඩ හිටියා කියලා සඳහන් වෙනවා. ඒ වගේම පුන්කුඩුතිව දිවයිනේ වැඩ වාසය කළ රහතන් වහන්සේලා 69ක් විස ආහාර බලදා අපවත් වීමෙන් පසු උන්වහන්සේලාගේ භස්මාවශේෂ මේ ස්ථානයේ තැන්පත් කරලා තියෙනවා කියලත් ජන විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒ වගේම සෙසාබබට අලුත් යාළුවෙකුත් හම්බුණා මෙතනදී. හැබැයි ඉතින් මෙයා ටිකක් බයයි යාළුවට ලඟ වෙන්න නම්. අපි යන්නේ Hindu භක්තිකයන්ගේ සුවිශේෂී ස්ථානයකට නල්ලූර් කෝවිලට. මෙතන මේ ෆොටෝ ගන්න වීඩියෝ කරන්න නම් දෙන්නේ නැහැ. පිරිමි පාර්ශවයේ උඩුකය නිරාවරණය කරලා තමයි මේ කෝවිලට ඇතුල් වෙන්න ඕනේ. ඉතින් ඊළඟට තමයි අපි බලාගෙනම හිටපු තැනට ගියේ රියෝ අයිස්ක්‍රීම් කන්න. එතන ගොඩාක් සෙනග ඉන්නවා කිව් එකේ පැය භාගයකට වැඩිය හිටියා ඕඩර් එක ගන්න. ඉතින් කිව් එකේ ඉඳලා අයිස්ක්‍රීම් එක අතර ගත්තට පස්සේ අයිස්ක්‍රීම් එක කන්න සිහිය තිබුණා විසක් අමතක වුණා වීඩියෝ කරගන්න. අන්තිමට තමයි චුට්ටක් වීඩියෝ එකක් කරගත්තේ. ඉතින් ඒ වගේම කියන්න ඕනේ අපි දන්නවා වැල්ලවත්තේ රියෝ අයිස්ක්‍රීම් තියෙනවා. හැබැයි රියෝ අයිස්ක්‍රීම් වල මූලාරම්භය තමයි මේ යාපනයේ රියෝ අයිස්ක්‍රීම් කියන්නේ. අයිස්ක්‍රීම් කෑවට පස්සේ අපි ගියේ රාත්‍රී නවාතැනට. ඉතින් නවාතැනේ විස්තරයි යාපනයේ ඉතුරු දවස් දෙකේ විස්තරයි අරගෙන අපි ඔයාලව තවත් vlog එකකින් ඉක්මනට හම්බ වෙන්න එන්නම්. ඉතින් රැඳිලා ඉන්න යොජ්ජන් ෆැමිලිත් එක්ක ඒ වගේම අමතක කරන්න එපා channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න වගේම comment එකකුත් දාගෙන යන්න. ගිහින් එන්නම් ඉක්මනටම ආයෙත් හම්බෙමු.